අපි රැස්ටි අපි දැන් යන්නයි හදන්නේ. I'm them right to be a power at the end of May last final. Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද කට්ටියට හැමෝම හොඳින් නැති කියලා මං හිතනවා. ඉතින් ඔන්න කාලෙකට පස්සේ මම මගේ යාළුවන්ට එක්ක vlog එකක් අරගෙන ආවා. ඔයාලා මගේ channel එකේ කලින් vlogs බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා මගේ යාළුවෝ ගැන. අලුතෙන් කෙනෙක් නම් ඔයාලා ගිහිල්ලා බලන්න පරණ අපේ vlogs ඔක්කොම ඒවා ගොඩාක් fun. ඉතින් ඔන්න අද මම මේ vlog එකෙන් අරන් එන්නේ අපේ නිකාගේ bride to be එක. කොච්චර ලේසි වුණත් රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා bride to be එකක් දෙන එක අපි හරිම ආසයි අපේ අතින්ම කෑම හදලා ඩෙකෝස් හදලා මේ විදියට bride to be කරන්න. මේ කෙසෙල් කාලා. සුපිරි සුදු එක. දැන් මේ පැත්තට ගෝල්ඩ් එකක් මේ පැත්තට සුදු එකක්. එහෙමද? ගෝල්ඩ් එකද? ඉතින් මේ අපේ සෙට් එකේ 3 වෙනි වෙඩින් එක කාලය යනවා හරිම ඉක්මනින්. ඉතින් ගිය අවුරුද්දේ මේ කාලේ අපි හිටපු විදිය නෙමෙයි මේ වෙද්දී ඉන්නේ. ඉතින් ඉස්සරහටත් එහෙම වෙයිනේ. මේ නහයෙන් ගඩන්න නැතුව මොනවාරි කියනවද? ඉතින් මේ නිකාගේ බ්‍රයිට් ටු බී එකනේ හල අපි නහයෙන් අඬන්න ඕනේ. අපි හැමෝම නහයෙන් අඬමු. නිකාගේ බ්‍රයිට් ටු බී එක වෙනුවෙන්. ෆොටෝ තියනවා. අපි හැදුවේ අපෝ මේ රෝල්ස් අපි කොච්චර රෝල් කරාද? පොඩ්ඩක් යහන්න. තනි පැසේදී තනි බහුරගේ රැකනන් බලලා අවේශාවක පැයුතරුවි පැපැලුම් හින්දා හලෝ ඒ විදියට අවසానයි. දැන් අපි ගෙදර මේ නුඹ නිසා පෙන් හිතේ පිරුණු ආලයෙන් ලංකාවේ නෙමෙයි හිටියේ. ඉතින් එයා වෙඩින් එකටම තමයි ලංකාවට ආවේ. ඉතින් ඒදී අපිට gift ගෙනාලා. ඉතින් එයා කොහොම හරි අපි දීපු surprise එකට අපිටත් surprise එකක් දුන්නා. ඉතින් එදා වෙච්ච දේවල් හරිම කෙටියෙන් තමයි මම මේ vlog එකේ add කරේ. මම දන්නවා මේක මගේ යාළුවෝ බලපු ගමන් මට බයිනවා හරිම පොඩි vlog එකක් කියලා. මම ඉක්මනටම මේ vlog එකත් එක්ක තව අරගෙන එනවා ඔයාලට අපි මෙයාගේ surprise dance එක හදපු vlog එක. දැන් ඔයාලට මොකද හිතෙන්නේ? මොකද ආයි කියන්නේ? අපිට අදයි මම කතාව කිව්වේ. හා? ගල හිට කියලා හිතුවේ. ඔව්. නිට්ට ළඟට ගන්න කියාදුවේ. ඔව් බං නැහැ හිල්ලක මචං මැනික් ගලන් නෙමෙයි. හරි. අර ඊළඟට ඔයා ඉතින් හෙට අපි ඒක බලන් හිටියද? ඔව්. ඉතින් අදට ඔච්චරයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මතක ඇතුව මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. පුළුවන් තරම් ඉස්සරහට මම ඔයාලට ලස්සන vlogs ටිකක් අරගෙන එන්නම්. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම්. bye bye. ඉවරයි. බ්‍රයිට් මී දෙකක් ඉවරයි. ඒනම් ඊළඟ vlog එකෙන් ආවෙමු. ඒව ඔරුව රිබන් ටික ගලවනවා.